අතුම් පොඩ්ඩක් ඉනා වෙනවා බලන්න. නේද ලොක්කයි ගහලා ලොක්කේ බං. ඔක මේ පැත්ත හැරෙන්න. හරි කොහොමද? ඔය කියනවා. අපි මොනවා ඉතින් කල්ලි දිනව ගහන්න. ඇඟ හොදට පේන්න තියෙන්න උතුද. දෙකෙන් නැවිලා. මෙතන ගමු. ටැංකියට දාන්නද? ඔව්. ඉතලා ඉන්න. ඒක නැහැ නේ. මේවත් ගමු. මොකද්ද මේ? ටැංකිය නේද? යන්න සතෙක් වගේ. මේ මුං වැදුනහම මේ දැල්ලි ඉරනවා. එහෙම කේස් එකක් තියෙනවා. හතරයි මෙන්න හයක්. අයි දැල්ලි තියෙනවා ඉන්නවා. නැතු. දෙන්නේ මැරුණා. දෙන්නෙක් මරනවා. මූමුකෝ.
මූ මැරෙන්නේ නැහැ වෙලේසි මූ නිකන් ගෙනියන්නත් බැහැ. ඕක දවසක් හිටියන්නේ නැහැ. මැරෙන්නේ නැහැ නේ. වතුර නටුවර යන්නේ පැය දෙකමාරක් කරලා ඉන්නොත්. බුද්ධාන්ට බෝවෙයිද නැහැ. බෝවෙන විදිය නැහැ නේ එකයිනේ. කලින් ගොස් නෑ කලින් ගොස් ඉඳලා කෙලෙවුනොත් අනිත්‍යම බෝ වෙන්නේ නැහැ මූද මම මේක වෙනම කතාවක්. ඔව් කෙලිනෝනේ තේරෙනවා. වැටාව ගිහින් ඉස්සරහට ගියා නම් බිත්තරත් එක්ක ඉන්නවම දෙන්න තිබුණා. බිත්තරත් එක්ක. මාළුන් කාටේ බිත්තර තියන්නේ මොනවා වෙනව? මේ බලන්න. ආලා පසුනලා. එළ නෝයින සුපිරි කොට. මත කඩු කරාන හරි චුට්ටන්නේ. වතුරද? වලට බෑකේ ඉල්ලේ ඉත. ඒක වතුර අඩුවෙන් මේකට සමාන. ශනිකෝ යනවා මේ. ඒ ඇති. පසු මුලට ඔක්සිජන් එන්න මේ කළා මේ පොඩ්ඩක් හුලම් වගේ තියෙන නේරලා ගැටයක් ගන්න. මෙයා ගෙනියමු මෙයාට. ඈ? මෙයාට ගෙනියමු. මේ ගානක් කියන්නේ කී? අපි නැති මාළු කිලෝ එක 10යි දෙන්නේ. කොච්චර තියෙනවද? කොටින් කිලෝ එකයි 200 කිලෝ නේ. කවන්නල් කියලා දාන්න. ආනේ. අනේ දාගන්න. ඔය ඔක නිකන් දා ගන්නවද? මේ මොකද කරන්නේ? ඕක දාන්න එපා දැන් කීයට. මේකට දාන්න එපා. මේගොල්ලන්ට ඉතින් කන්න පුළුවන්. උන්ගේ ඇඟලව කාපැටි මුම් මරනවා. කොරා කන මේ නෝම වෙන බෑග් ගන්න. හරි බලමු එක. නිකන් ගැටයක් ගහන්නකෝ. අපි අර හරි. මොන වීඩියෝ වල ඉන්නවා. කාරික දැමන හරිනේ. මැරෙයි නැත්තනේ. නෑ නෑ. ඈ? ඕනේ ඕනේ. ඕ ඔක්සිජන් නෑ නෑ